ඇතැම් විට බලාපොරොත්තු නොවූ අවස්ථාවක ගැබ් ගැනීමක් සිදු විය හැක. එවැනි දේ අසාමාන්‍ය නොවේ. බොහෝමයක් පවුල් සැලසුම් ක්‍රම භාවිතා කළද සමහර පවුල් සැලසුම් ක්‍රමවල 100% නිරවදිතාවය තහවුරු කර නැත. බොහෝ විට බලාපොරොත්තු නොවුණු ලෙස ගැබ් ගැනීම කාන්තාවක් අපහසුතාවයට පත් කළද ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන්නේ නම් සහ මවක් වීමට සූදානම් නම් ගැටලුවක් මත නොවේ. මෙහිදී වඩාත්ම පීඩාකාරී වන්නේ මානසික සහ මූල්‍යමය අභියෝගයන්ය. දෙමාපියන් බවට පත්වීම අපහසු කාර්යයක්. නමුත් අනපේක්ෂිත මොහොතක ඔබේ ලොවට පැමිණි අමුත්තා හරවා හැරීමට නීතියෙන් ඔබට අවසර නොලැබෙන අතර එයටත් වඩා එවැනි දෙයක් කිරීම මනුෂ්‍යත්වයට නිගාවකි. මවක් වීමේදී ඔබ කොතෙකුත් අපහසුතා වේදනාවලට මුහුණ දුන්නද මවක් වීමෙන් ලැබෙන තෘප්තිය කියා නිම කළ නොහැක. දෙමාපියන්ගේ බලාපොරොත්තුව සහ කැපවීම දරුවන් බව තේරුම් ගන්නා තරමටම ඔබ එයට ඇති ආශාව උනන්දුව වැඩි වේ. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන ඔබ සැලසුම් රහිතව ගැබ් ගැනීමකට මුහුණ දුන්නේ නම් ඊළඟ පියවර ඔබට ප්‍රශ්නයක් විය හැක. සමහර විට ඔබ පසුතැවීමකට ලක් වේවි. ඒ කොහොම වුණත් අලුත් සමාජිකයා පිළිගැනීම තමයි ඊළඟ පියවර. ඔබ මුලින්ම කළ යුත්තේ හැකි ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී ගර්භණීභාවය තහවුරු කර ගැනීමයි. මෙම හමුව මගින් අවශ්‍ය පරීක්ෂණ සිදු කරගෙන ඔබේ ගර්භණීභාවය තහවුරු කරගන්න. ඉන්පසු එදින මාස කීපය තුළ ඔබ කළ යුතු දේවල් ගැන නිසි අවබෝධය ලබා ගන්න. මෙවැනි දෙයක් ඔබට සිදුවී ඇතිවිට මානසිකව පහතට ඇද වැටීම ඉතාම සාමාන්‍යයි. ඔබට සමහර විට උපදේශක සේවයක පිහිට පැතීමට පවා සිදුවේවි. මෙවැනි අවස්ථාවක ඔබ පහතට හෙලීමට බොහෝ දෙනෙක් බලා සිටින බව අපි දනිමු. ඒ නිසා ඔබේ පවුලේ සමාජිකයෙකු හෝ වෙනත් හිතමිතුරයක් සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔහු හෝ ඇය ඔබට මනා මානසික සවියක් වනු ඇත. යම් ආකාරයකින් ඔබ දුම්වැටි හා මත්පැන් භාවිතා කරයි නම් වහාම එය නවතාලන්න. ඔබේ ස්වාමි පුරුෂයා භාවිතා කරයි නම් ඔහුට නවතාලන ලෙස ඉල්ලා සිටින්න. මෙවැනි සිදුවීමකදී බලාපොරොත්තු අත් නොහරින්න. සමහර විට ජීවිතයේ ඔබට තනියම මුහුණ දීමට සිදුවන අමිහිරි සිදුවීම් නැතුවා නොවේ. එවැනි විටක ඔබ වීරයෙන් යුතුව එයට මුහුණ දුන්නොත් සමහර විට තවත් අවුරුදු කිහිපයකින් ඔබට අතිශයින්ම සතුටු විය හැකි අවස්ථාවන් උදා වනු ඇත. එසේම ඔබ මෙම අවස්ථාවේ මානසිකව දුර්වල වී එම සිඟිත්තා මෙලොවින් තුරන් කළා නම් ඒ ඔබේ සිතේ දිවිවැත්තුරා වේදනාකාරී ලෙස ඔබ සිත දවාලයි නේද? ඉදිරියේදී තවත් මෙවැනි උපදෙස් අඩංගු වටිනා වීඩියෝ ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඒ නිසා හැමදාම ඉන්න අපිත් එක්ක අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.